එක්තරා රටක සුන්දර ගම්මානයක අපූර්ව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාලා නමින් නාමල් සහ විපුලයි. මුන්ගේ සම්බන්ධකම කොච්චරක්ද කිව්වොත් එයාලා යාළට උදව් කරගන්නේ සහෝදරයන් හා සමානව. මේ දෙන්න වෘත්තියක් හැටියට කළේ ගස් කපන එක. ඉතින් සුපුරුදු විදිහට දෙන්නම පාන්දරම යනවා කැලේට. මේ දෙන්න හරි අපූර්ව විදිහකටයි වැඩ කරන්නේ. පැයක් එක දිගට වැඩ කරනවා. ඒ වගේම පැයක් විවේකත් ගන්නවා. මේ විදිහටයි මෙයාලා වැඩ කළේ. දවසක් මේ දෙන්න අතරින් එක් යාළුවෙක් වන විපුල මෙන්න මෙහෙම දෙයක් දකිනවා. නාමල්ගේ ගස් ප්‍රමාණය තමන්ගේ ගස් ප්‍රමාණයට වඩා වැඩි බව. එහෙම වුණේ කොහොමද? ඔහුට ප්‍රශ්නයක් වුණා. මොකද මම ගොඩක් මහන්සි වැඩ කරනවා. නාමල් වගේ මමත් මහන්සි වෙනවා. ඔහු හිතුවා විවේකී පැයේ මූ වැඩ කරනවා. නැත්තම් කිසියම් වංචාවක් කරනවා. මෙහෙම හිතමින් අනිත් දවසේ විපුල මෙන්න මෙහෙම යෝජනාවක් නාමල්ට ඉදිරිපත් කරනවා. ඔබ අද මේ පැත්තේ ගස් කපන්න. මම ඔබේ පැත්තේ කපන්නම්. මෙන්න මෙහෙම කියනවා. ඉතින් එදත් ඒ වගේම ගස් ප්‍රමාණය වැඩි බව විපුල දකිනවා. දැන් නම් විපුලට ඇත්තේ නාමල් පිළිබඳ ලොකු සැකයක්. ඊළඟ දවසේ විපුල හිතුවා කොහොම හරි මේ රහස දැනගන්න ඕනි කියලා. විවේකී වෙලාවේ නාමල් කුමක්ද කරන්න කියලා විපුල හොලෙන් බලා ඉන්නවා. විපුලට අදහන්නත් බෑ. දැකපු දේ හිතා ගන්නත් බෑ. නාමල් හැමදාම විපුල වගේම පැයක් වැඩ කරලා පැයක් විවේකත් ගන්නවා. නමුත් විපුල විවේක ගන්න පැයි කාලා නින්දක් දානකොට නාමල් ඒ වෙලාවෙම තමන්ගේ පොරව මෝහත් කරනවා. එමගින් යලි උදා වෙන පැය තුල ඉතාමත් හොඳින් නැවත වැඩ කිරීමට හැකියවීම අහමු දෙයක් නෙමෙයි. මොකද පොරව මෝහත්ව තියෙන නිසා මුල් පැයේ මෙන්ම ජවයෙන් වැඩ කිරීමට පහසු වුණා. ඉතින් මේ කතාව බොහොම සරල කෙටි කතාවක් වෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝගෙම ජීවිතවලට ලොකු පණිවිඩයක් එකතු කරනවා. ඒ තමයි සාර්ථකත්වය කියන්නේ වැඩ කරන එකම විතරක් නෙමෙයි. වැඩ කරන්න. හැබැයි ලැබෙන හැම මොහොතකම ඔබේ දැනුම කියන පොරව මුවහත් කරන්න කාලය වෙන් කරගන්න. ඒ මුවහත වැඩි වෙන්න හෙට දවසේ අලුත් ජවයකින් ඔබේ දවසේ වැඩ ආයතනය වෙන්න පුළුවන්. ව්‍යාපාරය වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔබට වැඩ කටයුතු කරගත හැකියි.